පංගුවක් මිනිස්සු ඉන්නවා මරු පොරවත්. එයාත් බෙදාගෙන අහනවා හඳුර මාත් කෑවට කමන්නේ නැද්ද ඔයගොල්ලන් එක්ක. දාම් පාසල් යනවා නේද ඔක්කොම? දාම් පාසල්. පොඩි පුතා යන්නේ කී ඉස්කෝලේ? 3. මේ ගමේ දින්නේ. දාම් පාසල් යන්නේ. අක්කා යනවද? අක්කා යනවා දාම් පාසල්. ඔයා යන්නේ නැත්තේ පන්තිද? ඉස්සර ගියාද? දැන් යන්නේ. මම ලොකු මිනිහෙක්. යන්න ඕනේ. ඉක්මනට යන්න ඕනේ දාම් පාසල්. දාම් පාසල් යන්නේ මේ උපාධි ගන්න නෙමෙයි දාම් පාසල් තමයි ගාථා ටික ඉගෙන ගන්නේ. දාම් පාසල් තමයි සරමයට ගන්න පුරුදු වෙන්නේ. දාම් පාසල් තමයි විනය ඇති වෙන්නේ. අපිත් ඒ කාලේ හරි කැමති. දාම් පාසල් යන්න. දාම් පාසල් අරගුවාම බෙල්ට් එක ගාව ගම දීව්වා පාරට ගත්තා ධර්මසාටකේ වගේ දාගත්ත දුවනවා ගෙදර. ඒ අතීතයයි කවදාවත් වෙන්නේ නැහැ. පොඩි ආහාරියම යාළු කරගෙන ඉන්නේ හොරෙන් දෙනවා තල ගුලි තැලෙවිච්ච කේසල් ගාන් ඈ ඉතින් කනවා දානශාලාවට හොරෙන් පැනලා ගුටි කාලක් තියෙනවා. පංගුවක් මිනිස්සු ඉන්නවා මරු පොරවත්. අපි දාහනේ වල් දෙනවනේ ඉවලට එනවා. එයාත් බෙදාගෙන අහනවා හඳුර මාත් කෑවට කමන්නේ නැද්ද ඔයගොල්ලන් එක්ක. ඔළුවේ පිඟානේ ගාන්න ඉතින් එතකොට. ඇටි පටන් ගන්න තමයි යන්නේ. ඒපා ශාසන කරුත්තේ තියෙන්න ඕන. ඉඳ බොහොම පරිස්සමෙන් තෙරුවන් සරණ යන්න.